මේක මම ජීවිතේ ගියපු තවත් ලස්සනම ගමනක්. මේක ඇවිල්ලා මට ලස්සනම ට්‍රේන් රයිඩ් එකක් යන්න හම්බ වුණා. දවස් 3ක් දලදා වදින්න මහපාරේ පොලිමේ ගත කරපු ලංකාවේ තියෙන රසම අච්චාරු කඩයකින් අච්චාරු වර්ග ගොඩාක් රස විඳින්න හම්බ වුණා. නයිට් ට්‍රේන් රයිඩ් එක කට්ටිය සින්දු කියලා මාරම ලස්සන ට්‍රේන් අත්දැකීමක් ලැබුවා. ගොඩක් අයට දැක ගන්න හම්බෙන්නේ නැති දෙයක් සීසීම දැක ගලා ගන්න හම්බ වුණා. මේ ඇවිල්ලා අපි දලදා වදින්න නුවර ගියපු ඒ ලස්සන ගමන. හරි ඉතින් දැන් අපි ඉන්නේ කොළඹ කොටුව දුම්රිය ස්ථානේ. ඉතින් මම රෑ 4 තියෙන කෝච්චිය නැගලා තමයි ඉතින් කොළඹට ආවේ. ඉතින් ඇත්තටම මම ඒක නම් ඇත්තටම වීඩියෝ කරන්න මට කිසි මූඩ් එකක් තිබ්බේ නැහැ. මොකද ඇත්තටම මාරම සෙනගක් හිටියේ. හරි දැන් අපි ඉන්නේ කොළඹ කොටුව දුම්රිය ස්ථානේ. ඉතින් අපි යන්නේ නුවරටනේ. ඉතින් ඇත්තටම මට ත්‍රිකුණාමලෙන් නුවරටම ටිකට් ගන්න තිබුණා. කෝච්චිය මාරු වෙන්න උනාට. හැබැයි මම ටිකට් ගත්තේ නැත්තේ මොකද කොළඹට ඇවිල්ලා මම ටිකට් ගන්න තීරණය කරේ බැරි වෙලාවත් ඒකෙත් ගොඩාක් සෙනග හිටියොත් එහෙම මානියල් බස් එකේ යන්නම් කියලා තමයි තියෙන එකට. මොකද එතනත් තියෙන සැලකිය යුතු දුරක් අපිට යන්න තියෙන නිසා. ඉතින් කොහොම හරි මම ඇත්තටම ගියේ ට්‍රේන් එකේ නුවරට. ඉතින් අපි ඉක්මනටම යමු දෙවෙනි වේදිකාවට තමයි ඇත්තටම මේ ට්‍රේන් එක එන්නේ. බදුල්ල ට්‍රේන් එක අපි යන්නේ බදුල්ල ට්‍රේන් එකේ. ඉතින් බදුල්ල ට්‍රේන් එක ඇත්තටම ආවා උදේ 5:45 වෙනකොට 6 උදේ 6 වගේ වෙනකොට කොළඹ කොටුවෙන් පිටත්. ඉතින් මම ලංකාව ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ නේ. ලංකාව කියලා කියන්නේ දකුණු ආසියාවෙන්ම සංචාරක ගමනාන්ත අතරින් ලංකාව කියන්නේ ප්‍රධානම තැනක් ගන්න රටක් තමයි ලංකාව. ඒ තරම්ම සුන්දර දිවයිනක් ලංකාව කියලා කියන්නේ. ඉතින් ලංකාවේ මේ ට්‍රේන් රයිඩ්ස් ගැන අනිවාර්යයෙන්ම කියන්න ඕන. ලංකාවේ ලස්සනම ට්‍රේන් රයිඩ්ස් කීපයක් තියෙනවානේ. ඉතින් ඇත්තටම මේ මහනුවරට යන ගමන් මාර්ගය ඇත්තටම ලස්සනයි. නිල් පාටට තියෙන වෙල්යායවල් ඊට පස්සේ ලස්සන කඳු බෑවුම් මේකේ මාරම දේවල් ඔයාලට බලන්න තියෙනවා. ඉතින් මම මේක කියන්නේ නැහැ ලංකාවේ තියෙන ලස්සනම ට්‍රේන් රයිඩ් එක මේක කියලා කියන්නේ නැහැ. හැබැයි ඇත්තටම මට නම් දැනෙච්ච විදියට මේ ට්‍රේන් රයිඩ් එක ඇත්තටම පුදුමාකාර මාරම ලස්සනක් තියෙන්නේ. ඉතින් ඔයත් මහනුවර ට්‍රේන් එක ගිහිල්ලා තියෙනවා නම් අනිවාර්යෙන්ම ඔයාගේ අත්දැකීම පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. බරට තඹ පන්නි බීති එන්න යන්න අපිත් එක්ක චාරිකාවක් එන්න යන්න දරන්න බැරි චාරිකාවක් එන්න යන්න අපිත් එක්ක චාරිකාවක්. ඉතින් ලස්සන කඳු මිටියාවත් වලින් ඇතුණු අපේ ට්‍රේන් ගමනේ අවසානය මේ. ඉතින් දැන් අපි ඉන්නේ මහනුවර දුම්රිය ස්ථානේ. වාට මේ පේන්නේ අපි ආපු ට්‍රේන් එක. ඉතින් මේ තමයි බදුල්ලට යන ට්‍රේන් එක. ඉතින් ලංකාවේ ලස්සනම දුම්රිය ස්ථානයක් කරන මහනුවර දුම්රිය ස්ථානේ තමයි දැන් අපි ඉන්නේ. වෙලාව වාට පේනවා ඇති. වෙලාව උදේ 8:54යි. ඉතින් මහනුවර ට්‍රේන් එකෙන් බහපු ගමන් අතරම ඊළඟට මම යන්න හේතුවේ අතරම පොලිමට. ඉතින් මේ වෙනකොටත් ලක්ෂ ගාණක් පොලිමේ කියලා තමයි කට්ටිය ආරංචි දෙන ටීවී වලින් මම යන ගමන් වෙ නිවුස් බල ගියා. ඉතින් කට්ටිය මාධ්‍යවල දාන විදියට ලක්ෂ ගාණක් සෙනග කියලා තමයි අතරම ආරංචි උනේ. ඉතින් ඒ වෙනකොටත් අතර මහනුවර දුම්රිය ස්ථානයේ ගාවේ ඉතනින් එළියට පුදුම සෙනගක් හිටියේ. දලදා වඳින්න ආපු කට්ටිය එහෙම සෙනග මාර විදියට හිටියේ විවිධ පැති වලින් ඇවිල්ලා. ඉතින් මම ඒ නිසා තීරණය කරා දවස් කීයක් පොලිමේ ඉන්න වෙන්නේ දන්නේ නැති නිසා ඉස්සෙල්ලාම පොලිමට යන්න තීරණය කරා. ඉතින් ඇත්තට මම මේකේ දලදා වඳින්න පාරවල් 3කින් හම්බ වෙනවා. ඉතින් ඔයාලට හම්බ වෙනවා කටුගස්තර පාරෙන් එන්න පුළුවන්. ඊට පස්සේ අනිත් පැත්තට අම්පිටිය පැත්තට යන පාරෙන් එන්න පුළුවන්. රතුබෝක්කු ගාවෙන් ඒ විදිහ පාරවල් 3ක් තියෙනවනේ. ඉතින් මම තෝරගත්තේ කටුගස්තර පාර. ඉතින් ඇත්තට මම දිගට පොලිමේ කෙළවර හොයාගෙන ගියා. ඇත්තටම ඔයා හිතන්නේ කොහේ කෙළවර තියෙන්නේ නැද්ද කියලා. ඇත්තටම තිබුණේ කටුගස්තර ඒ පැත්තේ පාර යනවා කීවැසේ ගාව තමයි මේ පොලිමේ අවසානයේ තිබුණේ. ඉතින් මම පොලිමේ අවසානයේටම ඇවිදගෙන ගියා. ඉතින් කිලෝමීටර් මම හිතන්නේ 3ක් විතර වෙන්නේ නැති පොලිමේ හොයාගෙන දුකට මේ කිලෝමීටර් 3ක් වගේ යන්නේ නැති පල්ලෙහාට පොලිමේ කෙළවරක් හොයාගෙන ඇත්තට.
ඉතින් මේ තියෙන්නේ ඒ පොලිම. ඉතින් ඇත්තටම අනිත් යාළුවෝ තුන්දෙනාත් එතෙන්ටම සෙට් වුණා. ඉතින් අපි ටික තමයි දැන් පොලිමේ ඉන්නේ. ඉතින් ඇත්තටම හවස 5:00ට දළදා පෙන්නන එක හරියට නැවැත්තපුවාන් පස්සේ ඉතින් කට්ටිය කරේ පෝලිම් වල අපි ඉන්නේ කිලෝමීටර් 3.5ක් විතර දුර ඉන්නේ. ඉතින් ඇත්තටම ඉන්න තැන්වල මේ විදිහට ඉතිරෙදි දාලා ඉවර වෙලා එදා රෑ පහන් කරන්න සූදානම් වෙන ආකාරය තමයි වට මේ පේන්නේ. ඉතින් ඇත්තටම එතනින් අපි එතනට වෙලා හිටියේ නෑ. ඇත්තටම කට්ටිය එතන අපි හිටපු කට්ටියට කියලා අපි කරේ පල්ලෙහාට අපි ඉන්න තැන් වලට කොච්චර ඇත්තටම පල්ලෙහාට පොලිමක් තියනවද කියලා බලන්න. මායි අනිත් යාළු තුන්දෙනා මේ විදිහට ගියා පල්ලෙහාට. පුදුම ඇත්තටම පොලිමක් තිබුණේ. මම ඔයාලට පෙන්නන්නම් අපිත් එක්ක යන් කොච්චර පොලිමක් පල්ලෙහාට තියෙනවද බලන්න. උඩහාට කිලෝමීටර් 3.5කට වැඩිය පොලිම තියෙනවා. පල්ලෙහාට යන් කොච්චර පොලිමක් ඇත්තටම තියෙනවද කියලා බලන්න. ඉතින් මම පොලිමට එකතු වුණා දවල් 12ට විතර ඇති. ඒ වෙනකොට පොලිම තිබුණේ කටුගස්සට කීරිසෙක් ගාව. හැබැයි හවස් වෙනකොට ඒ කියන්නේ 5:00ට දළදා වතනින් වන්දනාව ඉවරයි කියලා එතනින් නවත්තනකොට කටුගස්තර පැත්තේ පොලිම කෙලවර තිබුණා කටුගස්තට පාලම ළඟට. කොහොමද පොලිමේ දිග? ඉතින් ඇත්තටම මේ විදිහට අපි කටුගස්තර ඒ පාලම ළඟට පොලිම තියෙන තැනටම ඇත්තටම වීඩියෝ කරන් ගියා. හැබැයි මේ සම්පූර්ණ වීඩියෝ ක්ලිප් එක මේ කරොත් අද vlog එක ඔයාලා ටිකක් කම්මැලි වෙයි කියලා හිතෙනවා. මම ඒ නිසා සම්පූර්ණ කොටසම දාන්නේ. මම ඒවොන්නම් තව ටිකක් ස්පීඩ් කරලා ඔයාලට තව ටිකක් පොලිම කොච්චරක් දුරට තියෙනවද කියලා බලන්න නිකන් පෙන්නන්නම්. පිරිලා මල් පිපිලා සිරස නමා පිහිට පතා පිරිලා මල් පිපිලා සිරස නමා පිහිට පතා වඳිමු සදා සිරි දලදා ඉතින් දැන් වෙලාව රෑ 8:00ට විතරයි. පිරිලා මල් පිපිලා සිරස නමා පොලිමේ ඉඳලා කොහොමද මේ ටවුන් එකට ආවේ කියලා. ඉතින් කටුගස්සට අපේ ඇත්තටම පොලිමේ ඉන්න අපිත් හිටපු කට්ටිය අපිත් මාරම හොඳ කට්ටියක් හිටියේ. ඒ කට්ටියන්ට අපි කියලා ඉවර වෙලා ඊට පස්සේ අපි ආව පොඩ්ඩක් මේ පැත්තට ඇවිදින්න. එතරම් පොලිමේ ඉන්න කම්මැලි නිසා දැන් අපි ඉන්නේ නුවර ටවුන් එකේ. අපි දැන් නුවර ටවුන් එකට ඇවිල්ලා අපිට යන්න තැන් ටිකක් තියෙනවා. ඉතින් අපි නුවර ගියොත් අනිවාර්යෙන්ම යන තැන තමයි ලස්සම අච්චාරු කඩේට අනිවාර්යෙන්ම ගියොත් එම අනිවාර්යෙන්ම යනවා. වාට මේන්නේ මේ අච්චාරු කඩේ. ඉතින් ඇත්තට මේකේ අච්චාරු වර්ග ගොඩාක් තියෙනවා. ඉතින් නෙල්ලි සියඹලා වගේ හෙන ගොඩක් තියෙනවා. ඉතින් මේක ඇත්තටම තියෙන සාහස්සුයනේ. ඉතින් අනිවාර්යෙන්ම ගියොත්වත් මේකට යන්න අමතක කරන්න එපා. අනිවාර්යෙන්ම ගොඩක් රස අච්චාරු රුපියල් 100යි වෙන්නේ එක අච්චාරු එකක්. ඉතින් ඇත්තටම අපිත් අච්චාරු මං හිතන්නේ 4ක් විතර ගත්තා ඒ වෙලේ. ඉතින් වාට පෙන්නේ අපි ගත්ත සියඹලා අච්චාරු එක. ඉතින් මං ගෙදරට ගේන්නත් ගත්තා. ගොඩක් ඇත්තට මෙතන හැම වෙලේම වගේ ගොඩක් සෙනග ඉන්නවා අච්චාරු මාර විදිහට විකිරෙන්නෙත් එතන. ඉතින් මේ ඩිස්ප්ලේ එකේ පේන්නේ අච්චාරු කඩේ අයගේ නම්බර එක. ඉතින් ඔයාලට අච්චාරු ගන්න ඕන නම් එයාට කෝල් එකක් දීලා ඔයාලට අච්චාරු ගන්න පුළුවන්. අපි සෙට් එක ඉතින් එතන සාහසු වෙන දෙකන අච්චාරු කාලා ඊළඟට යන්න තීරණය කරේ බත් දන්සලට. ඉතින් රැට හිතන්නේ 1000කට විතර එකපාර ගන්න පුළුවන් ලොකුම බත් දන්සලක් තිබුණා. ඇත්තටම මේක මාරම රසයි මේකේ කෑමත්. ඉතින් ඔයාලට පේන්නේ අපි බත් දන්සලට යන පාර. ඉතින් යන් ඉක්මනට එතෙන්ට. ඉතින් මේ පේන්නේ ඒ බත් දන්සල. ඉතින් මේ බත් දන්සල කෑම ඇත්තටම ගොඩක්ම රසයි. ඒ වගේම පිරිසිදුකම ගත්තත් ඒක ඉතින් මාරම කියන්න ආයේ වචන නැහැ. ඒ තරම්ම මාර පිරිසිදුවට නිකට් එකට දිනවා. ඉතින් මේක ආමීකෙන් තමයි ඇත්තටම දුන්නේ. හරි ඉතින් බත් දන්සලෙන් අපි බත් කාලා ඊළඟට ගියේ ඇත්තටම view point එකට. ඉතින් මේ view point එක කියන්නේ ඔය අනිවාර්යයෙන්ම නුවර ගියොත් අනිවාර්යයෙන්ම යන්න ඕන තැනක්. ඒ වගේම මේ view point එක ඇත්තටම රැට මාරම ලස්සනයි. ඉතින් මට ගොඩක් ඇත්තටම ආසාවක් තිබ්බා රැට කොහොමද මේ view point එක කොහොමද පේන්නේ බලන්න. view point එකට නුවර පැත්තම සම්පූර්ණයෙන්ම පේනවා. අපි ඉක්මනට view point එකට දැන් අපි ඉන්නේ view point එකේ. ඉතින් ඇත්තටම මේ view point එකේ ඒ දවස්වල රැට නම් කොහොමද ඉතින් ආයේ මුළු නුවරම පේනවා. පුදුමාකාර ලස්සනක් තියෙන්නේ. ඒ ඇත්තටම මේ ලස්සන ඇත්තටම මම වචන වලින් කියන්න බැරි තරම් මාරම ලස්සනයි. මේ දැන් නම් අපි පොලිමට යවන්නේ. ඉතින් ඇත්තටම දවස් කීයක් නම් ඇත්තටම පොලිමේ හිටියා කියලා ඔයා හිතනවාද? ඇත්තටම අපිට දවස් 2කමාරක් පොලිමේ ඉඳලා තමයි දළදා වදින්න හම්බුනේ. ඉතින් මේ දවස් 2කමාරේ ඇතුළත අර මම පේන්න දේවල් ටික තමයි සාමාන්‍යයෙන් වෙන්නේ. දවසේ අපිට අපි
days later. ඉතින් ඇත්තටම ඔයා මේ දකින්නේ අපි පොලිමේ හිටපු අවසානම දවස. ඉතින් ඇත්තට මේක මාලිගාවට කිට්ටු කරලම තියෙන මේ පොලිමේ කොටස. ඉතින් ඇත්තටම දවස් ගාණක් පොලිමේ ඉඳලා අද පුළුවන් අපිට දලදා වඳින්න යන්න. ඉතින් ඇත්තටම විවිධ ඉස්කෝල වලින් එහෙම ඇවිල්ලා ඒ පොලිමේ ඉන්න අයට විවිධ මේ විවිධ අයිටම්ස් ඇත්තටම ඉදිරිපත් කරා. ඉතින් ඇත්තටම මේ ඉදිරිපත් කරපු අංගෙන් ඇත්තටම කිව්වේ නුවර ඇත්තටම ලස්සන නුවර විවිධ කැලිකසල දාලා මේක විනාශ කරන්න එපා කියලා. ඇත්තටම මේක කියන්න ඕන දෙයක්. මේ නුවර විවිධ කට්ටිය ඇවිල්ලි වෙලා වතුර බෝතල් අර මේ හැමෝම දුන්නා කෑම જાති එහෙම කට්ටිය මේ වතුර බෝතල් දාලා තිබුණා. ඒ බීදී හැපැත්තේ තියෙන කඩවල් වලට පවා වතුර බෝතල් විසි කරලා තිබුණා. ඇත්තටම ඒ වගේ දේවල් නම් ඇත්තටම කරන එක හරිම කළ යුතු වැඩක්. ඇත්තටම ඒ දේ නම් ඇත්තටම අනුමත කරන්න බෑ. ඉතින් මේ කට්ටියත් ඇවිල්ලා මේ විවිධ පාසල් වලින් ඇවිල්ලා ඒ පිළිබඳව තමයි මේ විදිහට නාට්‍ය අනුසාරයෙන් දැනුවත් කරන්නේ පොලිමේ ඉන්න අය. ඇතුළට යන්න පුළුවන් වුණා. ඉතින් ඔයාලට පේන්නේ මේ අපි ඇතුළට ගිහලා දල්දා මැදලා එළියට එන අවස්ථාව. ඉතින් ඇතුළට යනකොට ඇත්තටම අපිට වීඩියෝ කරන් දෙන්නේ නැහැ. සම්ම ෆෝන් පවා ඔෆ් කරලා තමයි ඇතුළට යන්න ඕනේ. ඉතින් ඇත්තටම ඒ කොටස නම් ඇත්තටම වීඩියෝ කරන්න කොහොමවත් බෑ. ඉතින් මේ පෙන්නන්නේ අපි දල්දා මැදලා එළියට එන අවස්ථාව. ඉතින් දලදා මැදලා ඉවරලා හරිම සතුටුයි. ඉතින් දවස් ගානක් පොලිමේ ඉඳලා සේරටම වදින්න අවස්ථාව හම්බ වුණා. ඊළඟට අපි යන්න හිතාගත්තේ ඊළඟට අපි ආචාර්යයක් එම අරගෙන ඉවරලා අතෙන්ටම ගිහිල්ලා ඊළඟට අපි කොළඹ කොටුවට ගිහිල්ලා ඉවරලා ආපහු ගෙදර යන්න. ඉතින් දැන් අපි ඉන්නේ සාස්තුවේනේ. ඉතින් දලදා මැදලා ඉවර වෙලා කට්ටිය අපි 3 දෙනා ඉතින් නුවර වටේ රවුමක් දාලා සාස්තුවේනේ පැත්තේ රවුමක් දාලා අර ආචාරු කඩෙන් ආපහු ආචාරු එකක් ගෙදර අරන් යන්නත් අරගෙන ඉවර වෙලා අපි නුවරින් එන්න පිටත් වුණා. ඊළඟට අපි යන්න ඕනේ කොළඹ කොටුවට. ඉතින් ආපහු මම තීරණය කරේ කොළඹ කොටුවට ගිහිල්ලා ඉවරලා රැට නයිට් ට්‍රේන් එකේ ගෙදර යන්න. හරි ඉතින් කොළඹට ඇත්තටම අපි බස් එක ආවේ. ඉතින් බස් එකේ ඉඳලා දැන් ඉන්නේ අපි කොළඹ. මම කොළඹට එනකොට හවස 6:00ට වගේ ඇති. ඉතින් ඔයාලට පේන්නේ හවස 6:00ට විතර කොළඹ. ඉතින් ඊළඟට අපිට රෑ 9:00ට තමයි කොළඹ ත්‍රිකුණාමලයේ නයිට් කෝච්චිය තියෙන්නේ. ඉතින් 9:00ට තමයි යන්න ඕනේ. පොඩ්ඩක් අපි හිමීට යන්. ඉතින් 9:00 වෙනකන් අපි ඉන්නත් එපේ. ඉතින් දැන් අපි ඉන්නේ කෝච්චියේ. ඉතින් කට්ටිය සින්දු කියලා මාරම ලස්සන ට්‍රේන් එකක් තියෙනවා ඇත්තටම. ඒ නයිට් ට්‍රේන් එකෙන් ඇත්තටම මම ලැබුවා.